අපි ජීවත් වෙන්නේ හරිම අමුතු ලෝකයක. සමහර වෙලාවට අපිට හිතෙනවා අපි මේ ලෝකේ ඉන්න හරිම තනිවුණු අසරණ මිනිස්සු කියලා. අපිට හිතෙනවා අපි කරන කිසිම දෙයකින් මේ ලෝකෙ වෙනස් කරන්න බෑ කියලා. හැමෝම තමන්ගේ වැඩක් බලාගෙන දුවන මේ සමාජයේ තවත් කෙනෙක් වෙනුවෙන් දෙයක් කරන එක තේරුමක් නැති වැඩක් කියලා ඔයාටත් හිතිලා ඇති. එක්තරා උදෑසනක මහ මුහුදේ රළ පහරට අසු වෙලා මාළුවෝ දහස් ගණනක් පෙරළට ගොඩ ගැහිලා ඉන්නවා. හිරු රශ්මිය ක්‍රමයෙන් වැඩි වෙනවත් එක්කම තමන්ගේ හුස්ම ටික රැකගන්න බැරුව මේ මාළුවෝ වෙරළේ දගනනවා. එතන හිටිය එක තරුණයෙක් නතර වෙන්නේ නැහැ. ඔහු හති දමමින් එකා බැගින් අහුලලා මුහුදට දාන්න පටන් ගන්නවා. ඒ අසලින් ගිය මිනිස්සෙක් නතර වෙලා තරුණයාට විහිළු කරනවා. එයා කියනවා ඔයයි මමයි දෙන්නම දන්නවා. මෙතන මාළුවෝ දහස් ගණනක් ඉන්නවා කියලා. මේ වෙරළ 70ක්ම ගාණක් දිගයි. උදේ ඉඳන් රැ වෙනකල් ඔයා මේ දේ කළා. ඔයාට බේරගන්න පුළුවන් වෙන්නේ කීයෙන් කී දෙනාද? ඔයා මේ කරන දේෙන් කිසිම වැඩක් නැහැනේ. තරුණයා මොහොතකට නතර වෙනවා. ඔහු අතේ ගැහෙන පණ ඇති තවත් එක් පුංචි මාළුවෙක් ඉන්නවා. ඔහු ඒ මාළුවව ප්‍රවේශමෙන් මුහුදට දාලා අර මිනිස්යාගේ ඇස් දෙක බලලා මෙහෙම කියනවා. ඔයා හරි. මුළු වෙරළටම සාපේක්ෂව මම මේ කරන දේ ලොකු දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි දැන් මම මුහුදට දාපු අර මාළුවට නම් ඒක යාගේ මුළු ලෝකෙම වෙනස් කරපු ලොකුම වෙනසක්. මොකද දැන් එයාට ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් අපි හැමෝම බලන් ඉන්නවා ලෝකයම වෙනස් කරන මහා ලොකු විප්ලවයක් කරන්න. හැබැයි ඇත්තම විප්ලවය පටන් ගන්නේ තමන්ගේ අතේ තියෙන පුංචිම අවස්ථාවකින්. ඔයා දෙන හීනාවකින්, ඔයා කරන පුංචි උදව්වකින්, ඔයා කෙනෙකුට දෙන අතදීමකින් මුළු ලෝකයම වෙනස් වෙන්නේ නැති වෙයි. හැබැයි ඔයා උදව් කරන මේ මිනිස්යාගේ මුළු ලෝකයම එදාට වෙනස් වෙවි.